ඉරගල තැන්න ගුවන් විදුලි මාලා නාටකය Hoppy ada nang anu nawaim beruni eko danggedi eko ule දැන් රජ කාලේ නෙවීනේ මාමා දංගෙඩියේ උලේ තිබන්ට. නොමුත් දඬු කඳේ ගැහුම් කාලා බාගවිට බස්තම් පාරවල් කාලා හිරේ විලංගුවෙත් වැටෙන්න ඉඩ තියුණා. සුදනහාමි අයියා කලිනුත් කියවුවා නෙව මෙව්වා ආරච්චි නිලමෙට කීලා පළක් නෑ කියලා. අපි තමාරුවේ වැටිලා මහා විජ්ජුම්බරයක් සිද්ධ වෙන එක විතරයි වෙන්නේ කියලා කියවුවා නෙව. හැබැයිට පුතේ සුවඳු එදා ආපු ගොයියා අදත් පිළිකන්නෙන් ආවද? නෑ මාමා මොන ගොයියෙක්ද? මම මාමවයි සුදනහාමි අයියවයි නිදහස් කරගන්ට උප්පර වැට්ටියක් දැමුයි. මං හිතෙව්වා මගේ මලයා සූරයා. අපි උයි ගැන ඔය ඇති දැන් 3 දෙනාටම කෙවිති කරනවා. අපේ දේවජීස්තු සාමිනේ මන්නන්නා කියා. කොහොමද නූලෙන් නෙව අපි හැමෝම බේරුනේ? මහිතය අයියා. මාවත් බොලාගේ රැළටම ගස් බදින්ට තව නූලයි තියුනේ. හොඳ වෙලාවට සුවඳ ඇවිදිල්ලා ඇඹරැව්වා නියම ගුලියක්. ගුලියක් ඇඹරැව්වා? අනේ මහිතේ හීම නිවි. අනේ මේ මොකද්ද කරන්ට තනන්නේ? නෑ බය වෙන්න එපා මාමා. උඹේ ඔය බය හන්ද තමා දැන් එක විජ්ජුම්බරයක් වෙන්න ගියේ. ගොතක ගහ මුක බාසිතේ පැටලුනාලු. මේ සුවඳු උඹ අපි හැමෝම ගොඩ දමලා දුන්නා. මට ඒ වෙලාවෙම හිතුණා උඹට සොලමන් රජ්ජුරුවන්ගේ මොලේ පෑදිලා වගේ. අනේ මාව වීසේ රෝතම වැරදිකාරයක් කොරලා ආන් අර දොඹ ගහේ ඊය යටි අතට කුර්සිපත් කොරපල්ලා පේදුරු මුර්තව වගේ බොලා කටවල් පරිස්සම් කුරාන හිටහල්ලා බේරිලා. මන් නොදන්නවය මාමා අපේ ආරච්චිලා නිලමේගේ හැටි. දැන් බොලාට මේ කතාව කියන්න නොදී වෙන හුටප්පර කියා උඹලට සත්තං ඇරපු එකනේ කොලේ. මේ සුදනෝ හැබැයිට මොකද්ද බං ওই රටේ විධානගේ ගුරුකම් කතාව? මොකද්ද මේ වෙන්නේ? වෙන්නේ නෙවී වෙලා අහවරයි අයියා. පහුගිය දොහේ මයි හිතේ මොකක් නොමුත් ගුරුකමක් වුණා. ඉතින් ඒ දවස්වල තමා මේ අර අද්භූත අමුත්තා වලව්වේ පිළිකන්නට ඇවිත් සිරිනාම අප්පව හැව්වේ. අනේ ඔන්න ආයෙත් ගස් බන්ද ගන්ටයි තනන්නේ මූංලා. මේක නවතින්නේ මේ අපි සේරෝම හිරේ විලංගුවේ වැටිලා. පුතේ ওই කතාවට දැන්වත් ඉසිබුවක් නැද්ද මයි අප්පලා? එක්ක මං ගොහින් ආරච්චිලා නිලමෙට බාර වෙන්නද මාව අහවරක් කරන්ට කියලා. අනේ දැන් එකපාරක් සේරෝම අහවරක් වෙන්න ගියේ තම්බිට මාමගේ ওই වෙව්ලිලා හන්දා තමයි. පුදුම ආසාවක් නේ තියෙන්නේ නොකරපු වැරදි වලට උල තිබ්බවා ගන්ටයි ඉහ ගැසුම් ගන්ටයි. දැන් කුරුසිපත් මේ කොරන්ටලු මේ ඒ පාර කියනවා. මේකයි මහිතය අයියා අපට ආරච්චි
ආරච්චිලා නිලමෙත් එක්කලා විසඳගන්න හැකි ප්‍රශ්නයක් නෙවෙයි මේක. අපි මේ කසුකුසු නවත්තලා මේ වලව්ව මුරකොම්මු. දැන් අපි එකෙකුටවත් එළියට බහින්න තහනම් කොලා නෙවද වලව්ව මුර කරන්ට කියලා ආරච්චිලා නිලමේ. තාම අනතුර පහවුනේ නෑ. අපි මේ තාම යහතින් ඉන්නේ සුහදහාමිගේ ප්‍රයෝගය හන්දා. බහිතෝ වලතුෝ මහිතයන් යටද කතා කරන්නේ? වලත්තෝ කියන්නේ කාටද? මටම තමයි ඉතින්. මං කරපු වලත්තු කමකුත් නෑ. වලත්තු කොමක්වත් කරන්ට මට නිදහස තියෙනවද? මුන්දලටම කමුරනවා මිසක්කා. අනේ මන් දන්නේ මේ වාගේ වෙලාවල් වලත් හිනා යනවා මේ කියන දේවල් වලට. මේ සිද්ධ වෙන දේවල් වලට. බහීති අයියා ගියා. ආරච්චිලා නිලමේ කෑ ගැහුවේ නම් බය වෙලා වාගේ. කවුද යකෝ මේ පැත්තට ආවල්. මොකක්ද කවුද? මොකද මහිතයි මේ පොළු තනියකුත් අරාන. දැන් ආරච්චිලා නිලමේ ඉස්සරහා කාමරේනේ උන්නේ. මහා දොරත් වහලානේ තිබ්බේ වයටම. කාමරේ ජනේලෙන් කවුද එබුණලු. කොණ්ඩ පැලැස්සකින් මූණ වහගත්තු එකෙක්. බෙත් සුවඳෝ ඔබ බොරුවට කියාපු දේ ඇත්ත වෙලාවක්ද? කොහොම වුණත් අපි දැන් තීන්දුවටම බේරිලා. හේමනම් තමා මොන යකාවත් කමක් නෑ අපිට පොටක් පෑදුනා. ආපු යකා මොකා වුණත් දැන් ඔය බය කෙරෙව්වේ බය කරන්ට ඕනෙම උන්දව. අපි වරාගස් හින්නටත් ආවෝ. දැන් නම් ඉරගල තැන්නට හූවක දෙකක දුර. මම මේ වරාගස් හින්න පහුම් කරලා යන්නේ බොහොම කාලෙකට පස්සෙන් පහු. මේ තරම් මූකලම් මැද්දෑවට ඉවෙන්නේ නැහැ නෙවද අපි ඉතින්. හැබැයිට මාමා හොල්මන් හේනාවක ඉන්නේ කොහෙද? මේ ඉසව්වේ නෙවද? මේ ඉසව්වේ නෙවි මේ වරාගස් හින්නටම තමා හොල්මන් හේනාවක ඉන්නේ. මොකද යන්නේ? මේ තමා වරාගස් හින්න. මෙහි වරාගස් ඕසෙට හේනාව වාගේ. වරාගහේ කඳේ සුදු බූවක් තියෙනවා. හොඳ. රෑට හඳ එළිය වැටුනම පේන්නේ අඳුරේ මිනිහෙක් හිටගෙන ඉන්නවා වාගේ. අර සුදු බූව හඳ එළියට දිලිහෙනවා. මේ වරාගස් යායටම හඳ එළිය වැටුනම මහමුකලාන මැද්දෑවේ හොල්මන් හේනාවක් හිටගෙන ඉන්නවා වාගේ තමයි පේන්නේ. ආන්නේ හින්දා තමයි මෙහාට හොල්මන් හේනාව කියලා කියන්නේ. රෑට ගංගුඩේදිත් වරාගහට බය වෙච්ච උන්දලා කොතෙකුත් ඉන්නවද? මාම ආන් අර ඈත තැන්නේ මෝරන්සුවක් නෙවද ඉන්නේ? ඔය තැන්නෙන් ඔබ්බේ ලෝලු ගස් විල්ලුව.
ඒකෙන් වතුර බොන්ට ටැග් ගැහෙන මෝ ඔය ඉන්නේ. හැබෑට මොටා ගෙදර ළමයෝ ඔයි ලෝලු ගස් විල්ලුවට නිතර අලි එනවා නෙවද? එනවා විතරක් නෙවි මාමා විල්ලුවේ බැහැලා දිය බෙරළිය කෙකටිය මල් කකා ඉන්නේ. ඒකෙන් පැන් සැනහෙනවා. මේ ඉසව්වට එන්නේ නෑ, මේ ඉසව්වට එන්නේ නෑ, බය ගන්න එපා. අන්න රජෝ ඒ මදි පාඩුවට කොලෝ දෙන්නෙක් පාර මැද්දේ හෙට්ටු අල්ලනවා. හප්පට සිරි මී මදියෝ දෙන්නෙක් අංගුලා ගටනවා. කසාද හුට පටයකට අමුවක් බෙදාගන්නට දන්නෙත් නෑ. මේකත් දැන් පැහිලා වැඩි හිට්ටෝ ඉස්සරහා. මේ දැන් අපි ඕකුන් දෙන්න පාරෙන් මගාරිනකං ඉන්නවද මෙහෙම? නැතුව ඉතින් උන්ගේ අංකෙලිය මැද්දට අපි පැනලා මැදිවෙන්නේ. මොටා ගෙදරයි අපි කොටියන්ඩවත් පාමුද? දැන් හෝරාව කොහමද? ඉර කන්දෙන් එබිලා හෝරා දෙකක් විතර නෙව. දැන් කොටියන්ඩ පෑවට උන් දැලා රැවටෙන්නේ නෑ. මේක කොටියාගේ ගමන් වෙලාව නෙවෙයි. මේ වෙලාවට එන අඬට උන් සලිත වෙනවා හොරයි. අනික හුලං හමන්නේ මේ අහ ඉඳලා උන්ගේ අහට නෙවද? අපි ලං වුණොත් මනුස්ස ඉවත් එක්කලා කොටියන්ඩ ඇහෙනකොට උන් මොන විජුම්බරයක් නටයිද දන්නේ නෑ. ආං දැක්කද උන්ඩිය අපි වනේ වනහතුරන්ටත් අනුගමනය කොරන්න උවමනා යුද්ධකතින් හතුරට විරුද්ධව පාවිච්චි කොරන පුරස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම. හතුරා මෝඩ නෑ. නමුත් පුරස්ථාව අනුව උන්දට රැවටෙන්නේ නැතුව ඉන්න බෑ. මොකද අදාළ අවස්ථාව අනුව කාරණේ ඇත්ත වෙන්නත් හැකි හන්දා. අදාළ අවස්ථාවේ නොවන අවස්ථාවක අපි ඒ රැවටිල්ල කරොත් උන්දල රැවටින්නේ නෑ. හොඳම සැරේ හීන් සැරේ කියව්වත් වාගේ අපි ඉවසිල්ල ඉදිමු. හිටුලා මේ සුයප්පු මාමා උන්ඩියා මං එක්කලා වරෙල්ලා. එක පයින් යමන් මය අප්පා. මේම ඩිංගක් පෙර මගට යනවා අපි තුන් දෙන. ඒක ඉන්නේ මායි සුයප්පු මාමයි උන්ඩියයි. මාමලා හෝම ඉන්ට. මේක කොටියන්ඩ පානවට වඩා පාසු වැඩක්. අපි ඉස්සරහට ගොහින් අතක් උස්සලා සංකොලහම මෙතන ඉන්න හේනේ මාම හුවක් තිබන්ට. හරිනේ හේන? හරි පුතේ හරි හරි. ආන්න තුන් දෙනා යනවා ගවර්රු දෙන්න දිහාට. දැම්මාම අපි ඉන්න පැත්තේ ඉඳලා තමයි ගවරු දිහාට හුලං හමන්නේ. එතකොට උන්ට අපේ ඉව දැනෙනවා. හොඳ. ඒ වාගෙම එක මිනිහෙක් නෙවි කීප දෙනෙක් එන වග උන්ට දැනෙනවා. ඒ එක්කලා මේ හීනේ මාමගේ හූහඬ හැයෙනකොට උන් පාරෙන් මගාරි. මොකද මිනිස්සු රංචුවක් එන වග උන්දලට දැනෙන හන්දා. අන්න මීමු දෙන්නා ඩිංගක් කලබුල වෙලා අංගැටිල්ල නතර කොල්ලා මේ අහ බලනවා. මොටා ගෙදර අයියා අත වන්නනවද හේනේ මාමට?
අන්න රජෝ ගවරු ගැස්සිලා පාරේ ඈතට යනවා. අන්න පාරෙන් පැන්නටත් ගොඩක් තියුණා. මොටා ගෙදර ළමයා අපේ කට්ටිය කැඳවනවා. කට්ටිය එනවා. අයියගේ උපවැත්තිය හන්දා පාර සුද්ධ වුණු හින්දා ඕන්න අපිත් ආවා. දැන් යන් අර ඈත ඉන්න මිහිමතයෝ අර ඈත ඉන්න උන්දලා ඉන්නේ වටේට උන්දලව ගණන් ගන්නට කාරි නෑ. ඔයි අපි යන අඩිපාර මැදිවල ජෝඩු වෙච්ච එවුනුයි අම්මති නෙවුනුයි තමා භයානක. අව්වත් ටිංග මුදුන් කරනවා. බලන්ටකෝ මාමා ඈත දිගටම තල් හේනාව. එදා මතකද අපි බැද්දේ වැල්මී හොයාගෙන එද්දින් අපේ දැනමිතිරාල මාමා තල් මොටයියේ දිග බලලායි ඉනෝරේ දිග කියව්වා. හැබැයිද අර එදා කතා මණ්ඩපයේදී අපට මාමා කියවුවේ ගහේ කොළේ පරිසරයේ ගති ස්වභාවය අනුව කාලගුණ ලකුණු කියන හැටි. අපි මට මතකයි අපේ ගමේ ගජවක පූගල මුත්තා. ඒ දවස්වල ගමේ සරුංගල් රජා උණ කෝටු රාමුවට අමුරෙදි කැඳ දමලා අරන් අලවනවා. ඉන් පස්සේ තරමක වහු පැටියෙක් වුණත් ඔසවන්ට ගැම්ම තියෙන සරුංගලයක් තමයි. සරුංගලේ කොයිතරම් විතර විශාලද බං? කමතේ පැලේ වහලා ඉතර ඇති. හුලම් බැදුවම තරමක හරකෙක් වුණත් උස්සන්ට හැකි. දැන් වහු පැටිය හරක වුණා. ගජවක ගොයියගෙත් කට මුවත් වෙලා ඒත් දැන් අමාරු හොඳ ඇති. අනේ වාසනාවක්. ඉතින් ගජවක අයියේ කතාව කියවුවා නම් ගමන් මහන්සි යන්නත් එක්කලා. ඔන්නයි පූගල මුත්තා ඒ දවස්වල සරුංගෝල හදලා යවනවා උඩ. හුවම සරුංගෝලේ උඩත්ති කොලාම මයි හිතේ වලාකුළු ගෑවෙන මානෙට අහස් යොදුන් 10ක් 15ක් ඉතර උඩ යනවා සරුංගෝලේ. අපට සිරිකගේ ඉතින් මේ බොට මොකද ඉතින් අර කල්ලගුණ අන්න වැකි කියවුවම පූගල මුත්තගේ සරුංගල් විත්තිය මතක් උනේ? ඉතින් මේම වලාකුල් වල ගෑවෙන තරම් උඩ ගියවම සරුංගලේ හුලම් පාර සරුංගලේ දැන් හුලඟට අහුවෙනවනේ උඩ හුලඟට. ඉතින් මේ හුලම් පාර නූලට දැනෙන විදිහින් පූගල මුත්තා කියනවා ඉදිරියට ඉඩෝරේ කොයි තරම් දිගද වැස්ස කොයි තරම් ළඟද කියලා. හැබැයිට මාමා හේම කීන්ට හැකිද? මේ පාර නම් ගජවක නයිදේ කියවුවේ තරමක් වේද විද්‍යාවලට හුරු කතාවක්. එහෙම කියන්න බැරි කමකුත් නෑ ඉතින්. මොකද බැරි? කන්න 1 3 4ක වගතුක කියනවා උන්ද. අන්න ඒක නම් ගහනට වැඩි. මෙයාතින් ගානට වැඩි නූනොත්නේ පුදුමි අපේ ගජවක අත්තා. දැන් ඔයි සරුංගෝලට වස්සෝ හරක් හේමත් උසන් යන්න පුළුවන් කියවුවා නෙවද? මොකද නැතුවා දවසක් අපේ පූගල ආතා සරුංගලේ උඩත්ති කොරලා දවල් බත වෙලාව එනකම්ම වෙලේ ඉඳලා. ඉතින් දවල් බතට
යන්ට සරුංගලේ බාන්ට මුන්දට දැන් ලෝබයි. ඊතියෙන් මුන්ද මොනාද කුලේ ළඟ තියුණු උණ පඳුරක සරුංගලේ බැඳලා අඩුක්කුවට ගෙදර ගියා. ඔය උණ ගහේ මේ හරක් බානකුත් බැඳලා උන්නා. හරි මට හිතා ගන්න පුළුවන් වෙච්චදී කමක් නෑ කියහන්කෝ. ඉතින් මුන්ද දවල් බත වළඳලා කුඹරට එනකොට සරුංගලේ උණ පඳුරයි මී ගොම්බානයි දෙකම එක්කලා අහසෙලු. ඉරගල තැන්න ගුවන් විදුලි මාලා නාටකය